වේවැල් කෝටු නාරං සියපලා අතු. පුංචි කාලෙම වේවැල පත්ත කරා ජීවිතේට. වැලි දූලි නාන දඟ පොඩිය උන්ට වේවැල් කසාය දෙන්න. පාසලේදී වේවැල කොච්චර ජීවිතේට කිට්ටුද? හැබැයි වේවැල පාසලේදී විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙදිම වේවැල ජීවිතේට කිට්ටුයි. ඒකයි අපිට කියන්න ඕනකම තියෙන්නේ. කොළඹ ඉඳලා නුවරට යනකොට පස්යාල පහ වෙනවා. පස්යාල පහ වෙනකොට පාර දෙපැත්තේ වේවැල් බහඬ පුරවපු අමුතුම පාරාදීසයක් හම්බ වෙනවා. මේක ඒ තරමටම සුන්දරයි. මේ කලාපය. මේක හඳුන්වන්නේ වේවැල් දෙනිය කියලා. හැබැයි වේවැල් දෙනිය කියලා හඳුන්වන්නෙම මේ වේවැල් කර්මාන්තේ නියැලෙන පිරිස ඉන්න නිසා. ඇත්ත නම වේවැල් දෙනිය නෙවෙයි. රදාවඩුන්න. වේවැල් දෙනිය තියෙනවා. මීට කිලෝමීටර් කීපයකට එහා. හැබැයි ඒ වේවැල් දෙනිය වේවැල් නෑ. මේක මහා අපබ්‍රංශයක්. මහා පටලැවිල්ල. වේවැල් නැතත් වේවැල් දෙනිය එතන තියෙනවා. වේවැල් ඇතත් ඒ නම බලෙන් මෙතෙන්ට ගෙනල්ලා වේවැල් දෙනිය කරලා තියෙනවා. කෙසේ වෙතත් අපි ඉතින් ආව මෙහෙට අපි ආවේ මේ වේවැල් කර්මාන්තය කොහොමද වෙන්නේ? කොහොමද මේ කාලේ තොරතුරු? ඒ කාලේ කොහොමද අනාගතේ මොනවද වෙන්නේ? මම චුට්ටක් කතා කරා. මේ ඉන්නේ චමින්ද කුමාර අයියා. අපි චුට්ටක් ඇත්ත එක්ක කතා කරමු. එයා ටිකක් ඉතින් මේ සම්බන්ධයෙන් යමක් දන්න. මේ කර්මාන්තයේ අවුරුදු 25ක් 30ක් නියැලලා ඉන්න කෙනෙක්. චමින්දයි දැන් අවුරුදු කීයද මේ වැඩේ පටන් අරන්? මම පාසල් යන කාලේ තමයි ඉතින් මේකට ආස කරේ. ඒ අවදියේ ඉතින් මේවා ඉතින් අපේ ගෙවල් වල ඒ කාලේ අපි අක්කලා කරා. ඔව්. ඒ කියන්නේ එයාලත් ගෙවල් වලට ගෙනලා පුටු වියනවා. අපි ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා මේ කටු පිහි අරගෙන ඒවට හුරු වෙනවා. චමින්ද වේවැල් වර්ග කීයක් තියෙනවද? වේවැල් වර්ග දැන් අපිට දකින්න පුළුවන් මේ වගේ ලොකු මහත වේවැලක්. ඒ වගේම ඔබ ඔය මේ හදාගත්ත පුංචි මෙතන තියෙනවා පුංචි වේවැලක්. ඊට අමතරව දැන් අපි මෙතන වැඩට ගන්න වේවැල් ප්‍රමාණය වේවැල් වර්ග තියෙනවා. මේ මා වේවැල තියෙනවා, ගෙඩි වේල කියලා තියෙනවා, පොට වේල කියලා ඒ වගේ වැල් වර්ග 4ක් විතර වගේ අපි වැඩට ගන්නවා. ඊට අමතරව ඉතින් තව වැල් වර්ග තියෙනවා කැලේ. තම්බුට වැල් කියලා තියෙනවා. ඒව වැඩට ගන්න බෑ. ඒවත් වැඩට ගන්නවා. ඒ තම්බුට වැල කියන්නේ මෙන්න මේ ප්‍රමාණයට තමයි ඒ වැල තියෙන්නේ. එතනින් එහාට ඒ වැල ලොකු වෙන්නේ නැහැ. ඒකට තමයි තම්බුටු කියන්නේ. චමින්දයි මට ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නකෝ. මේ භාණ්ඩයක් කොහොමද නිෂ්පාදනය කරගන්නේ දැන්? මුල ඉඳලම අවසාන වෙනකන් කොහොමද ක්‍රියාව? මුල පටන් ගැනීම නම් ඉතින් පළමුවෙන්ම මේකට ආවේනික වේවැල් තෝරගන්න ඕන පළමුවෙන්. ඔව්. ඒ කියන්නේ මේ ප්‍රේම් කූඩුව ගහන කෙනා ඊට ආවේනික වේවැල් ටික තෝරගෙන ඊට පස්සේ ඒවා ඉතින් කපලා ඒ උමනා ප්‍රමාණයට කපලා ඉවරලා ඊට පස්සේ ඉතින් නමලා කරලා තමයි මේක ප්‍රේම් එක හදන්නේ. ඒ ප්‍රේම් එක හදලා අපිට දුන්නාට පස්සේ තමයි අපි මේ දේවල් කරන්නේ. ඔය කෙලින් තියෙන වේවැල් කොහොමද හරි ගන්න නමාගන්නේ? නමන්න පුළුවන්. ඉතින් ඒක අර ගෑස් ලාම්පුවේ රත් වෙනකොට ඕන වෙලක් ඕන හැඩයක් නැමෙනවා. ඒ තමුන්ට අවශ්‍ය කරන හැඩේ තියෙනවනේ. ඔව්. ඒ හැඩේ තමයි නමන්නේ. ඒ නමලා ඒ වැද්දුම තමයි කරන්නේ. ඊට පස්සේ ඉතින් ඒක ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ චමින්දයි ඕගොල්ලෝ මේ විදිහට බියලා කරලා මේක අවසාන තත්ත්වයට ගන්නවා. ඔව්. ඊට පස්සේ ඉතින් මේකේ තියෙනවා තව පොලිස් කරන්න එපා මේක. ඒකට පොලිස් කරලා ඉවරලා තමයි මේ විකිණීම සඳහා කඩේල්ලා තියෙන්නේ. බලවත්තු පණ තිබ්බනම් ඉතින් මේගොල්ලොත් බලවත්තු තමයි. වැඩේ කියන්නේ කවදා හරි දවසක අනාගතයේ මේ විදියට අලියැත්තු බලන්න වෙයිද කියලායි අපි කල්පනා කරේ. ඒ කියන්නේ මේ රටේ අලියැත්තු විනාශ වෙන විදිහට කොච්චරනම් වාර්ෂිකව අලියැත්තු මියදෙනවද? මියදෙන්නේ ස්වභාවික මරණ නෙමෙයි, මිනිසා විසින්ම අලියැත්තු මරලා ඝාතනය කළා දාලා. ඉතින් මේක මහා ජාතික ප්‍රශ්නයක්. කෙසේ වෙතත් අපි වේවැල් දෙනියට න්යාවේ
ආපු වෙලාවේ අපිට මේ වගේ නිර්මාණයක් හම්බ වෙනවා. මේ නිර්මාණي කරේ සඳුන්. දැන් කොච්චර මහන්සි වෙලා මේක කරන්න නැද්ද සඳුන්? දකින්න හැම කෙනෙක්ගෙම මේ මිනිත්තුවක් දෙකක් මෙතන නැවතිලා මේක බලලා යනවා. ඒ තරම් මේකට ආශක්ත වෙන ඕනෑම කෙනෙක් දැක්කම. සඳුන් ඒතර වේවැල් කියලා ගත්තාම අපි දන්නේ මේ වේවැල් දෙනීට එන ඕනෑම කෙනෙක් දන්නේ පුටු ටික. එහෙම නැත්නම් මොන මොනවා හරි ඔය කුස්සියේ පාවිච්චි කරන උපකරණ ටික. ඉන්දියාප්ප මිරිකන වට්ටි ටික. දැන් මේ දේවල් ටිකක් නේ. කූඩ ටිකක් වේවැල් කූඩ ටික. මේවා ඉතින් සාමාන්‍ය වේවැල් දෙනිය පොදු දේවල්. හැබැයි මේ වගේ නිර්මාණ වේවැල් දෙනිය දකින්න නැහැ. මට කියන්න මේක නිර්මාණය කරන්න මොනවද වේවැල් එක පාවිච්චි කරේ? වේවැල් වලින් ෆ්‍රේම් එක මුලින්ම ගහ ගන්නවා. ඔව්. ඊට පස්සේ මේ අම්බ්‍රෙල් කිතුල්. ඒක තමයි කිතුල් රෑන්. කිතුල් රෑන්. කිතුල් ගහෙන් එන මල තියෙන්නේ. ඒ මල හොඳට මේ වේලලා තමයි මේ වියලා තියෙන්නේ. දැන් මේක වේව ගහන්නේ මොකුත් වෙන්නේ නැද්ද? නෑ ගුල්ලෝ වෙන්නේ නැහැ. අර නිකන් කෙන්ඩි ගතියක් වගේ තියෙන හන්ද මේ නිකන් පට්ටේ වගේ හයියයි. වේවලට වැඩිය හයිය තියෙනවා. මේ මොනවත් වෙන්නේ අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. මොනවත් දිරන්නේම නැහැ. එතකොට දැන් අලියාගේ මේ ඇතාගේ හැඩේන දැන් අලියා වෙන්න පුළුවන් ඇතා දැන් මේ නම් ඇතෙක්නේ. එතකොට මෙයාගේ හැඩේන ෆ්‍රේම් එක හරියටම දැන් බලන්න මේ නැමු. මේ නේද? දැන් මේ මෙතන ඒ වගේම මේ ස්ථාන මේ ශරීරයේ ස්ථාන මේවා හරියටම මතු කරගත්තේ කොහොමද? සඳුන් මේක කියන්නේ මේක සත්‍යද කතාවක් නෙවෙයිනේ. මතු කරේ කියන්නේ අර කුසල් කියන්නේ පොඩි කාලේ නම් අර කරලම හුරුවටත් ඒ අවශ්‍ය හැඩතල ටික මේ මෙතනින් නැමෙන්න ඕනේ කියලා ඒ ටික කරගන්නවා. යට ෆ්‍රේම් එක ගහේ මොනවා වගේද? ෆ්‍රේම් එක මහත වැලකින් ගහන්නේ. මහත වේවැලකින්. ඔව් මහත වැල මේ සාමාන්‍ය කොසමීටර් වල තියෙන්නේ. ඔව්. ඒ වගේ ඊට ඒ සයිස් වගේ වැලෙන් තමයි ෆ්‍රේම් එක ගහලා තියෙන්නේ. ෆ්‍රේම් එක අඩුපාඩු නැතුව හරියටම ගහගත්තට පස්සේ මේ වියන්න පටන් ගන්න ඕනේ මේ උඩ ඉඳන්. උඩ ඉඳන් වියන්න පටන් ගන්නවා මේ පාතින වියන්න බෑ පලංචි බැඳගෙන තමයි වියන්න වෙන්නේ. උඩ ඉඳන් තමයි පටන් ගන්න වියන්න. වටේම පලංචියක් ගහගෙන වියන්න ඕනේ. මාස කීයක් ගියාද වැඩේට? මාස වියන්න යන මාසයක් විතර යනවා වියන්න එක දිගටම. මේ කිතුල් රෑන් කොච්චර ගියාද? කිතුල් රෑන් මල් 15ක් විතර ගිහිල්ලා තියෙනවා. අවසාන ප්‍රශ්නේ මේක විකුණන්නේ කීයද? මම ගන්න නෙවෙයි අහන්නේ. ඔව්. ලක්ෂ එකමාරක් තමා මහන්සිය ඒ කියන්නේ මහන්සිය ඊට වැඩිය කියන්න ඕනේ ඒත් අර අපේ තියෙන මේ තත්ත්වෙත් අනුව මේ ගොඩාක් කිව්වොත් අලෙවි කරගන්න නැත්නම් ඊගා නිර්මාණය කරන්න මේ අලෙවි කරගන්න ඕන නිසා ගොඩාක් කිව්වොත් සාධාරණ ගාණක් කියනවා. අන්න රයිට්. ඔබ කල්පනා කරලා බලන්න ලක්ෂ එකමාරක් කියන්නේ අද මොන මුදලක්ද කියන එක සහ මේ උදවිය මාසයක් විතර මහන්සි වෙලා මේ මහන්සිය මාසේ ඒ ටික පැත්තක දාන්නකො. දැන් මේ විදියට දැන් මේවැනි සත්වෙක් හරියට මේ ඉරියව් එක්ක නිර්මාණය කරගන්නවා කියන එක මොන ලේසි වැඩක්ද? හැබැයි ඉතින් මේගොල්ලෝ මේව නිර්මාණය කළ මහන්සි වෙලා පොඩි ගාණකට විකුණන්නේ.